දැන් අපි තැනට ආවා. මෙතනට මොප්පු ටවුන් එකේ ඉඳන් වැඩි දුරක් නෑ. අපි ටැක්සි එක ආවේ සාමාන්‍යයෙන් චොන් 7ක් විතර යනවා. ටවුන් එකට පේනවා මේතන උඩින් කේබල් කාර් එකම යනවා. මා ලස්සනයි. ඉතින් මගේ ෆස්ට් ටයිම් කේබල් කාර් පදින්න ආවා. මං හිතනවා සුපිරි ෆන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා අද. එහෙනම් අපි අතුලට ගිහින් බලමු කොහොමද වැඩේ කියලා. ඔන්න එහෙනම් අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මුලින්ම කරන්න ඕනේ ටිකට් කවුන්ටරේට ගිහලා අපි ටිකට් ගන්න ඕනේ. මෙතනදී අපි 5 දෙනෙක් ආවා. මේකේ කේබල් කාර් වර්ග දෙකක් තියෙනවා. එකක් සාමාන්‍ය එක සහ අනික මේ ක්‍රිස්ටල් එක. ක්‍රිස්ටල් එක වාසිය පොඩ්ඩක් ගණන් වැඩි. වුන් 29000ක් වුණා. ඒ කියන්නේ මාන් 2.9ක් වෙනවා. ඒක අර විශේෂය කියන්නේ ඒක අර වටේට වීදුරු හන්ද යට වුණත් වීදුරු. ඉතින් උඩින් යනකොට බිම වුණත් ඒක පේනවා. ඉතින් අර ක්‍රිස්ටල් එක ඒක නියමයි. මේ තියෙන්නේ කේබල් කාර් වලට නගින්න තැන. ඉතින් මෙතන පෝලින් දෙකකට තමයි තියෙන්නේ. ක්‍රිස්ටල් කැබින් එකයි අර ඉල්බන් කැබින් කියන්නේ ඒ සාමාන්‍ය එක. ඒ හින්දා අර පෝලින් දෙකකට තියෙන සුදු පාට කේබල් කාර් එකක් කියන්නේ. සුදු පාට කේබල් කාර් එකක් තියෙන්නේ. ඒක තමයි ක්‍රිස්ටල්. ඒක රතු පාට එක සාමාන්‍ය කේබල් කාර් එක. මෙතන ඉතින් ටික වෙලාවක් ඉන්න ඕනේ මේ පිළිවෙලට ගන්න හන්දා. ඉතින් ටික වෙලාවක් යනවා. මිනිස්සු ගොඩක් ඉන්නවා. මෙතන ඉතින් කේබල් කාර් වලට නැග්ගාම ෆොටෝස් ගන්නවා. මොකටද කියලා මම ඔයාලට කියන්නම් වීඩියෝ එක අන්තිමට. ඔන්න ඉතින් අපි කේබල් කාර් නගින්න හදන්නේ. අපි 5 දෙනෙක් ඉතින් ආවා කියලා මම කලින් කිව්වනේ. ඔන්න එහෙනම් අපි යනවා. මාර view එකක් තියෙන. ඉතින් මාර ලස්සනයි. ගොඩක් ලස්සන ටවුන් එකක් මොප්ප කියන්නේ. මොකද මුහුදත් එක්ක තියෙන ටවුන් එකක් හන්දා මාර ලස්සනයි. ඉතින් ලංකාවේ කට්ටියත් ගොඩක් ඉන්නවා. මම කේබල් කාර් පදින්න ඉන්න නම් මාර ආසාවක් තිබ්බ කාලෙක ඉඳලා. මොකද මොප්පු පැත්ත එක පදින්න ඉන්න ගොඩක් ආසාවක් තිබ්බා. මට ළඟම එක මම හිතන විදිහට ගොඩක් දුරට ඒක මෙතන යට ඒක ක්‍රිස්ටල් කැබින් එකේ යට පේනවා කියලා. පට්ට ඉතින්. අර පේන්නේ අපි පටන් ගත්ත තැන. ඔයාලට පෙනෙයි උඩින් යනකොට මොප්පු ටවුන් එකේ ඒ පැත්තම තියෙන ලස්සන. මට කියන්න දෙයක් බැරි වුණා. ඔයාලා මගේ channel එකට අලුතින් එකතු වුණ කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න යන්න, support එකක් දෙන්න කියලා අනිවාර්යෙන්ම ඔයාලා මතක් කිරීමක් කරනවා. මොප්පු ටවුන් එක කියන්නේ ටිකක් ලොකු ටවුන් එකක්. ලස්සනයි. මොකද ගස් කැලෙත් එක්ක තියෙන හන්ද තවක් කොල්ටියක් තියෙනවා මේක. සාමාන්‍ය කේබල් කාර් එකේ අපිට යන්න විනාඩි 25යි 25ක් දෙනවා. ඊට පස්සේ එහෙම එන්න ඕනේ නැහැ. එකපාරම එන්න ඕනේ නැහැ. ඉඳලා ඕනනම් එන්න පුළුවන් ටිකක් ඇවිදලා එහෙම. ඒතර යන්න එන්න 25 දෙකක් කියන්නේ විනාඩි 50ක ගමනක් මේක. එක්කෙනෙක්ට මම කලින් කිව්වා මාන් 2යි පූචනමක් වුණා.
කොහොම හරි මේක විනාඩි 50ක ගමනක්. ඒ කියන්නේ යන්න විනාඩි 25යි එන්න විනාඩි 25 අතර විනාඩි 50යි. අපි යන්නේ මොප්පො ටවුන් එකේ ඉඳලා මුහුද මැදින් වෙන දූපතකට යන්නේ. දූපතේ මම නම නම් මම හරියට දන්නේ නැහැ. දූපතකට යන්නේ. අපි දැන් එළියට ඇවිල්ලා ඉන්නේ. එළියත් ඉතින් මාර ලස්සනයි මල්ලේ මිටුවල තියෙන්නේ. මේ දූපතට එන්න තව පාරක් තියෙනවා. මේ තියෙන පාලම කේබල් කාර් එක වගේම මේ පාරනොත් එන්න පුළුවන්. දූපතට එනවනම් අපි කේබල් කාර් එකට මුලින්ම නගින්න තැනදී එයාලා අපේ ෆොටෝ එකක් ගන්නවනේ. ඒක ඊට පස්සේ අපි බහිනකොට එයාලා අපිට ඒක රාමු කරලා දෙනවා. කැමති නම් ගන්න පුළුවන්. හැබැයි ඒකට මාන් දෙකක් එයාලා ගන්නවා. මේ ටික නම් ඉතින් මාර ලස්සනයි. ඉතින් අපි උඩින් ඉඳන් පහළටම ආවා ටිකක් ඇවිදගෙන. මේ පාලම වගේ එක මේ දූපත වටේ ටිකක් දුර ගහලා තියෙනවා. ඉතින් ඇවිල්ලා උණු කෙනෙක්ට ඇවිදලා යන්න පුළුවන්. ලස්සනයි. මං හරියටම දන්නේ නැහැ. හැබැයි රෑ වෙනකන් කේබල් කාර් පදින්න පුළුවන්ද කොහොද 10 විතර වෙනකන්. මට යාළුවෙක් කිව්වා 10 විතර වෙනකන් පදින්න පුළුවන් කියලා. ඉතින් රෑට නම් මාර ලස්සනක් ඇති ටවුන් එක ලයිට් දැම්මම එහෙම පුළුවන් කට්ටිය අනිවාර්යෙන් රෑ එහෙම ඇවිල්ලා බලන්න. මොකද ලස්සන ඇතිනවා අනිවාර්යෙන්.
දැන් ඉතින් අපි බහින තැනට ආවා. දැන් ඉතින් අපි එනම් බහින්න හදන්නේ. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න channel එක. තව ලස්සන වීඩියෝ එකක් අරන් මම ඔයාලා ගාවට ඉක්මනට මෙන්නම්. හැමෝටම එන සුබ දවසක් වෙන්න ඕනි.